හයි යාළුවනේ ඔයාලා මගේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කරන්න යන්නේ කලින් වීඩියෝ වලට වඩා ටිකක් වෙනස් වීඩියෝ එකක්. ඒක තමයි challenge වීඩියෝ එකක්. අද අපේ challenge වීඩියෝ එකට ඇවිල්ලා ඉන්න මුත්තන් දෙන්නෙක්. ඔයා එක මුත්තෙක් නම් කලින් දැක්කා. අද අලුතෙන් තව එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මෙන්න මෙයා. දකින්න නැතේ අපේ අලුත් මේ අමුත්තා මෙයා හදලා තියෙන්නේ මං මේක මේ හෝම්මේඩ් කා එකක්. එතකොට මේක වැඩ කරන්නේ මේ ෆෝන් එකෙන්. මේකේ කන්ට්‍රෝල්ස් ගැන මං චැලෙන්ජ් එක අතරතුරදී කියන්නම්. එතකොට මේක ගත්තොත් මේක 4 wheel කා එකක්. ඔයාලට පේනවා ඇති 4 wheel. එතකොට මෙන්න මෙයත් එක තමයි අපේ අනිත් අමුත්තා අපි ඊළඟට පෙන්වන්නම්. මේත් එක්ක තමයි චැලෙන්ජ් එක තියෙන්නේ. ඉතින් යාළුවනේ අද චැලෙන්ජ් එක වෙන්නේ RC කා චැලෙන්ජ් එක. ඒ චැලෙන්ජ් එකට සහභාගී වෙන ක්‍රීඩකයින් දෙන්න තමයි මේ ඉන්නේ. එතකොට මේ කාර් එක ගත්තොත් මේක හෝම්මේඩ් කා එකක්. ඒක හැදුවේ මම. මේක 4 wheel කා එකක්. එතකොට මේක වැඩ කරන්නේ මේ ෆෝන් එකෙන්. එතකොට මේක කාර් එක ඔයාලා දකින්න ඇති කලින් වීඩියෝ එකේ මම මේකේ අන්බොක්සින් වීඩියෝ එක දාලා තිබ්බා. ඒක බලලා නැත්නම් ගිහලා බලලා එන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් අපේ චැලෙන්ජ් එක. ඉතින් යාළුවනේ මේ චැලෙන්ජ් එකේ නීති රීති ටික ගැන බැලුවොත් අපිට මේ චැලෙන්ජ් එකේ රවුන්ඩ් 5ක් තියෙනවා. එතකොට මේ චැලෙන්ජ් එකේ එක රවුන්ඩ් එකක් වින් කරොත් ඒ වින් කරන කාර් එකට එක ලකුණ බැගින් හම්බ වෙනවා. ඉතින් මේ චැලෙන්ජ් එකේ රවුන්ඩ් 5න් වැඩිපුරම වින් කරන කාර් එක තමයි මේ චැලෙන්ජ් එකේ විනර් විදිහට පත්වන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මේ චැලෙන්ජ් එකේ විනර් කවුද කියලා. ඉතින් යාළුවනේ අපේ චැලෙන්ජ් එකට මම ගන්නවා තව සංගයෙක්. අපේ කාර් දෙකේ දෙන්න අපි දෙන්න තමයි කන්ට්‍රෝල් ගන්න. ඉතින් මේ සංගයා තමයි මෙන්න මෙයා. අපි බලමු දැන් චැලෙන්ජ් එක මන්ද විනර් කරන්නේ මෙයා දින ගන්න කියලා. ඉතින් යාළුවනේ අපේ චැලෙන්ජ් එකේදී මෙයා තමයි මේ කාර් එක කන්ට්‍රෝල් ගන්නේ. මම තමයි මේ කාර් එක කන්ට්‍රෝල් ගන්නේ. එහෙනම් අපි වෙන කතා නැතුව චැලෙන්ජ් එකට යමු. ඉතින් අපේ පළවෙනි රවුන්ඩ් එක තමයි මෙන්න මේ පාර. අපි අර මෙන්න මෙතන ඉඳන් ඔතෙන්ට ඔය කැමරාව තියෙන තැනට ඉස්සෙල්ලා වෙන එක්කෙනා තමයි වින් කරන්නේ. එහෙනම් අපි මේ චැලෙන්ජ් එකට ගිහිල්ලා බලමු. හරි යාළුවනේ මම තප්පර 7.85න් ආවා. එයා තාම පටන් ගත්තේ නැහැ. අපි බලමු එයාට කොච්චර ලාවක් යනවද කියලා. 3 2 1 එයා හයියෙන් එනවා. අපි බලමු මගේ පාස් කරයිද කියලා. පාස් කරනවා අනිවාර්යෙන්. පාස් කරන්නේ. හරි මම 7.85න් එයා තවවත් එනවා. එයාට දැන්ට ගිහින් දෙනවා 10.70ක්. මම දින්න. ඕවර යාළුවනේ මගේ ගැම්ම. මම ගෙනින්ම RC එකෙන් දින්න. එයා යාළුවනේ අපි ඊළඟ චැලෙන්ජ් එකෙන් හමු. යාළුවනේ අපේ දෙවෙනි චැලෙන්ජ් එක තමයි රේස් එකක් තියෙන්නේ. අරකයි මේකයි. අපි බලමු මේක නම් ඉතින් මන් දිනනවා කලින් එක පැරදුනා. ඒක මේ දන්නේ නැද්ද පොඩ්ඩක්. මේක දිනනවා අනිවාර්යයෙන්. අපි බලමු. අපි තව එකක් try කරලා බලමු. එහෙනම් යාළුවනේ අපේ තුන්වෙනි චැලෙන්ජ් එක තමයි මේ තනකොළ බිම අපිට තියෙන්නේ අත්තන ඉඳන් මෙතන ඉඳන් අපිට මේ මුලත් පාස් කරගෙන කෙලින්ම ඇවිල්ලා ඔතෙන්ට. අපි ඒකත් ස්ටොප් වොච් එකක් බලලා ඉස්සෙල්ලා වෙන එක්කෙනා තමයි එතනින් වින් කරන්නේ. ඕකෙත් මම තමයි දිනන්නේ. නෑ හරි එහෙනම් අපේ ඊළඟ චැලෙන්ජ් එකත් ස්ටාර්ට් කරන්න යන්නේ. ඒකෙත් ඉස්සෙල්ලාම පටන් ගන්න අරයා. එහෙනම් අපේ ස්ටොප් වොච් එක දැන් ඕපන් ගන්න යන්නේ. ඔන්න 3 2 1
යාළුවනේ තප්පර 8.42ක වේගයකින් ආවා. අපි බලමු දැන් මං ගිහිල්ලා. හරියන්නේ මම මේකෙනුත් 8යි ගානකින් ආවා. කණින් උනුත් කිලිම ඉතින් 7යි ගාන ගියානට මේකෙම 8යි ගානක් ගියාවා. අපි බලමු අරය කොච්චරකින් එනවද කියලා. මේකට ඉතින් මම තමයි දිනන්නේ. එහෙනම් තියමු. 3 2 1 දින්න යට 9යි 10යි 11ක් ගියා. ඒක නම් මම තමයි එන්නේ. ඉතින් අපේ හතරවෙනි චැලෙන්ජ් එක තමයි අතරින් ඉඳන් මේ කනකොල්ල දිගේ ඇවිල්ලා ඔය ඔතන පොඩි ගැට්ටක් තියෙනවා. ඒක නැගලා ඉස්සෙල්ලාම නෙක්කන තමයි ඒකේ වින වෙන්නේ. ඉතින් මේකේ වින කොහොම හරි මම හිතමු. බලමු. ඉතින් යාළුවනේ අපේ හතරවෙනි චැලෙන්ජ් එක ස්ටාර්ට් කරන්න යන්නේ. ඒකෙත් ඉස්සෙල්ලාම යන්නේ අරයා. එහෙනම් අපි චැලෙන්ජ් එක ස්ටාර්ට් කරමු. 3 2 1 තප්පර 15ක් ගිහිලා තප්පර 20ක් ගියා. ඒ චැලෙන්ජ් එකෙන් කන් තප්පර 20ක් ගියා. හරියන්නේ මට නම් තප්පර මේ පාර නම් පොඩ්ඩක් විතර තප්පර වැඩි වුණා. මට තව 20ක් විතර ගියා. බලමු මෙයාට මේකත් කොහොමද මම තමයි දිනනවා තමයි මේක මම බලමු එයාට කොච්චර තප්පර ගානක් යනවද කියලා. මම දිනනවා. 3 2 1 බලමු කොහොමද මන් දිනන්න ඕන මේක නම්. එනවා යාළුවනේ මං. යාළුවනේ තම එනවා. yes අනේ යන්න. අනේ යන්න. yes yes අපේ ඉතින් යාළුවනේ අපේ ඊළඟ චැලෙන්ජ් එක, ඒ කියන්නේ අපේ අන්තිම චැලෙන්ජ් එක මේ වෙද්දී අරයා චැලෙන්ජ් 3ක් දිනලා මම එකක් දිනලා. කවන්නේ. අපේ අන්තිම චැලෙන්ජ් එක තමයි මේ කන්ද නගින එක. අපි බලමු. ඉතින් යාළුවනේ අපේ අනිත් චැලෙන්ජ් එක පටන් ගන්න තමයි දැන් යන්නේ. අරයා කාර් එක දැන් රෙඩි. ඔන්න එහෙනම් අපි චැලෙන්ජ් එක පටන් ගමු. ස්ටොප් වොච් එක දාලා තියෙන්නේ. 3 2 1 හිට යාළුවේ කාර් එක යේ එයාට නම් කන්ද නගින්න බෑ කොහොමද? බෑ කන්ද නගින්න. යාළුවේ කමන්න තප්පර 18කින් හරියන්නේ මේ පාට නම් මම කොහොමද විස්තර වල අඩුවෙන් කරගත්තා. අපි බලමු එහෙනම් ඒ අරයාගේ කොච්චර ලවක් යනවද කියලා. 3 2 1 හරි දින්න. yes තප්පර 11කින් මම දින්න. yes තප්පර 11කින් මම ඒක දින්න. ඉතින් යාළුවනේ අපේ චැලෙන්ජ් වීඩියෝ මේ විදිය ඔප්ෂන් වෙලා තියෙනවා. ඔයාලට මම දන්නේ නැති අපේ ජයග්‍රාහකයා මෙන්න ඉන්න අපේ ජයග්‍රාහකයා. subscribe